ඔයා කවදා හරි හිතලා තියෙනවද ඇයි ඔයා පන වගේ ආදරය කරන කෙනා ඔයාව ගණන් ගන්නේ නැත්තේ කියලා? ඔයා යාට දවසට 100 වතාවක් මැසේජ් කරනවා ඇති. එයා එන්න කිව්වොත් ඕනම වැඩක් දාලා දුවගෙන යනවා ඇති. ඔයාගේ ලෝකෙම ප්‍රධාන චරිතය එයා වෙලා. හැබැයි එයාගේ ලෝකේ ඔයා ඉන්නේ කොහෙද? ඔයා නිකම් කෙනෙක් විතරයි. ඔයා එයා වෙනුවෙන් ඕනෑම වෙලාවක ඉන්නවා කියලා එයා දන්නවා. මනෝවිද්‍යාත්මකව මේකට කියන්නේ anxious attachment එකක් කියලා. ඔයා ඒ පුද්ගලයාට ඇලෙන තරමට එයා ඔයාගෙන් ඈත් වෙනවා. හැමදාම උදේට ඇහැරුණ ගමන් ඔයා බලන්නේ එයාගේ මැසේජ් එකක් තියෙනවද කියලා. නැත්තම් ඔයා දවසම අසතුටින්. ඔයාට දැනෙනවද ඔයාගේ ජීවිතේ පාලනය දැන් ඔයා අතේ නෑ කියලා? ඔයා එයා පස්සෙන් දුවන එකෙන් එයාට දෙන පණිවිඩය මොකද්ද? මට මගේ කියලා වටිනාකමක් නෑ. මගේ සතුට තියෙන්නේ ඔයා ගාව විතරයි කියන එක. ඔයාගේ මේ බැගෑපත්කම එයාට දැනෙන්නේ මාරම කරදරයක් විදිහට. ඔයා කොච්චර පර්ෆෙක්ට් වෙන්න හැදුවත් වැඩක් නැහැ. ඔයා පස්සෙන් දුවන තාක්කල් ඔයා එයාට පේන්නේ මිල අඩු බාන්දයක් විදිහට විතරයි. දැන් නැති. දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ මේ සෙල්ලම නතර කරන්න. එයාට ඔයා පස්සෙන් එන්න සලස්වන්න නම් ඔයා මුලින්ම ඒ පුද්ගලයාව ඔයාගේ ඔළුවෙන් අතහරින්න ඕනේ. මේකේ මනෝවිද්‍යාත්මක රහස් තුනක් තියෙනවා. හිගකමේ නීතිය. මිනිස්සු අගය කරන්නේ හිග දේවල්. දියමන්ති වටින්නේ ඒවා ඕනෑතරම් නැති නිසා. අද ඉඳන් ඔයා අධික ලෙස ලබාගත හැකි කෙනෙක් වෙන්න එපා. මැසේජ් එකක් දැම්ම ගමන් තත්පරයෙන් රිප්ලයි කරන එක නවත්තන්න. ඔයාට ඔයාගේම වැඩ තියෙන බව පෙන්වන්න. නිහඬතාවයේ බලය. එයා ඔයාව ගණන් ගත්තේ නැත්නම් ඒකට පිළිතුර මැසේජ් 10ක් නෙවෙයි නිහඬතාවයයි. ඔයා නිහඬ වුණාම එයාගේ යටිසිත කලබල වෙන්න පටන් ගන්නවා. මෙයාට මොකද වුනේ? මෙයා දැන් මං ගැන හිතන්නේ නැද්ද? කියන කුතුහලය එයා තුර ඇති කරන්න. Taman වෙත හැරීම. ඔයාගේ මුළු ශක්තියම ඔයාගේ දියුණුවට යොදවන්න. අලුත් ඇඳුමක් අඳින්න ඔයා ආස දෙයක් ඉගෙන ගන්න. ඔයා තනියම සතුටින් ඉන්නවා දකින්න එක තරම් තව කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුරුවන් වෙනත් දෙයක් නැහැ.